සුබ දවසක්. සුනිල් සාන්ත සහ ඔහුගේ සංගීත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අප වැඩසටහන් මාලාවක් සැලසුම් කළා මියසි මිනිසා නමින්. ඒ වැඩසටහන් මාලාව අප සැලසුම් කළේ පරිච්ඡේද 4කින්. දැනට අපි පරිච්ඡේද 2ක් මියසි මිනිසා 1, මියසි මිනිසා 2 නමින් සාකච්ඡාවට ගත්තා. මම ඔබට ආරාධනා කරනවා අද අපේ මේ 3 වන පරිච්ඡේදයත් සමග එකතු වෙන්නට කලින් ඔබ ඒ පැරණි වැඩසටහන් දෙක නරඹා නැත්නම් ඒවා පිළිවෙලින් නරඹලා මේ වැඩසටහන සමග එකතු වෙන්න කියලා. අද අපි මේ 3 වන පරිච්ඡේදය නම් කළා ඉන්දියානු ව්‍යාප්තවාදයට එදිරිව සුනිල් සාන්ත යන නමින්. අද වැඩසටහන ආරම්භ කිරීම සඳහා මා තෝරාගත්තා එදිරිවීර සරච්චන්ද්‍ර ශාන්ති නිකේතනයේ සිටියදී යාපනයේ සුප්‍රසිද්ධ පුවත්පතක් වූ කේසරී පීපල්ස් වීක්ලි පුවත්පතට ලියූ ලිපිමාලාවක්. මේ ලිපිමාලාව පසුකාලීනව මහාචාර්ය සුචරිත ගම්ලත් සිංහලට නගලා පොතක් හැටියට මුද්‍රණය කළා. ඒ ලිපිමාලාවේ කොටසක් මා ඔබට කියවන්නම්. ඇත්ත වශයෙන්ම ඉන්දියාව පිළිබඳ අපගේ දැනුම ඉතා සීමිත බැව් පිළිගත යුතුය. බොහෝ දුරට අපගේ සංස්කෘතික දරිද්‍රතාවයේ හේතුවද මෙයයි. අප අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක්ම වාර කීපයක් යුරෝපයට ගොස් විත් තිබෙන නමුදු ඉන්දියානු මහද්වීපය යන්නෙන් අපට අදහස් වන්නේ යුරෝපා මහද්වීපයයි. අපගේ සමස්ත දෘෂ්ටි කෝණයම දෘෂ්ටි කෝණයකයි කිව හැකි නම් විකෘත එකකි. අපගේ සම්පූර්ණ අරමුණ ලෙස පෙනෙන්නට තිබෙන්නේ ඉන්දියානුවන්ගෙන් අප පැහැදිලිවම වෙන්කොට පෙන්වා ගැනීමයි. මට පෙනෙන පරිදි නම් මේ ප්‍රයත්නය සංස්කෘතික වශයෙන් සිය දිවි හානි කර ගැනීමට නොඅඩු දෙයකි. ඉන්දියාව හා ලංකාව වෙන් කිරීම දේශපාලනමය හදිසි අවශ්‍යතාවයක් මත සිදු වූවක් බවද අපගේ ජාතික ජීවිතයේදී අපට ඉන්දියාවෙන් කැපී වෙන්වී ගැනීම දැරිය නොහැක්කක් බවද වටහා ගත යුතුය. යුරෝපයට ගොස් යුරෝපීයකරණය වී ආපසු ඒම ඉන්දියාවට ගොස් ඉන්දියානුකරණය වී ආපසු ඒම තරම් භයානක දෙයක් ලෙස සලකනු නොලැබේ. සැබවින්ම ඉන්දියාව තුළ මාලද අත්දැකීම් අනාවරණකාරීද ගවේෂණාත්මකද විය. එහිලා ප්‍රධාන වශයෙන් අපට අහිමි වූ ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ හුය පටවල් සොයා ගැනීමයි. ඊටත් වඩා මට ඒත්තු ගිය දේ නම් අප අපගේ පිබිදීම සඳහා අපට අහිමි වූ ඒ අසහාය උල්පත කරා පෙරලා යා යුතු බවයි. මේ පසුකාලීනව ලංකාවේ සංස්කෘතික තීරකෙක් සංස්කෘතිය යනු කුමක්ද යන්න තීරණය කිරීමේ ඒ තීරක බලය හිමි අධිකාරීවරයෙක් බවට පත්වෙන එදිරිවීර සරච්චන්ද්‍රගේ මුල් කාලීන අදහසක්. පසුව ඔහුගේ මේ අදහස් තවදුරටත් වර්ධනය වුණා ඉන්දියාව සම්බන්ධයෙන් තිබ්බ. අපි ඉන්දියානු ව්‍යාප්තවාදයට එදිරිව සුනිල් සාන්ත යන මාතෘකාවෙන් අද මේ ආරම්භ කරන 3 වෙනි පරිච්ඡේදය අපේ ගුවන් විදුලිය වර්ගීකරණය කිරීම සඳහා ඉන්දියාවෙන් මෙරටට රතන ජංකර් නම් පඬිවරේ ගෙන්වීම යන සිද්ධිය මූලික කරගෙනයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. ලංකාව නිදහස ලබා ගැනීමට වසරකට පෙර 1947 අගෝස්තු මාසයේ 15 වෙනිදා ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් ලබා ගන්නවා. මේ නිදහස් ඉන්දියාවේ පළමුවැනි අගමැතිවරයා බවට පත් වුණේ ජවහර්ලාල් නේරු. නේරුලාගේ මේ කොංග්‍රස් රජයේ ඉන්ෆෝමේෂන් ඇන්ඩ් බ්‍රෝඩ්කාස්ට් අමාත්‍යවරයා තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා බවට පත් වුණේ සර්දාර් වල්ලභායි පටේල්. මේ සර්දාර් වල්ලභායි පටේල්ම තමයි කොංග්‍රස් රජයේ උප අගමැතිවරයා වුණෙත් ඊට අමතරව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බවට පත් වුණෙත්. මෙහිදී මට ඔබට පෙන්වන්නට උවමනා කරන දේ තමයි මොවුන් මේ තොරතුරු තාක්ෂණය සහ බ්‍රෝඩ්කාස්ට් විකාශනය කියන දේ ඊටාම බරපතලව
අරගත්තාය කියන එක. ඔහු උප අගමැතිවරයාටම තමයි ඒ අමාත්‍ය තනතුරක් දුන්නේ. සර්දාර් වල්ලභායි පටෙල් මූලික කරගනිමින් මොවුන් මේ කරන්න ගියේ මොකක්ද? ඉන්දියාවට නිදහස ලබා ගත්තායින් පස්සේ නේරුලාට ගාන්ධිලාට උවමනා වුණා නැවත වතාවක් ඉන්දියාවට සැබෑ ඉන්දියානු හැඟීමක් ගේන්න. ඔවුන් හිතුවා බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරපු කාලය තුල ඉන්දියාවේ ඖව්‍යාජත්වය නැති වුණු බව. ඒ නිසා ඔවුන්ට උවමනා වුණා සැබෑ ඉන්දියානු සංස්කෘතියක් නැවත ඉන්දියාව තුල ගොඩනගන්න. ඒ සඳහා ඔවුන් ව්‍යාපෘති ගණනාවක් දියත් කළා. ඒ ව්‍යාපෘති ගණනාවේ ප්‍රබලතම මූලිකම ව්‍යාපෘතිය වුණේ සැබෑ ඉන්දියාවක් ගොඩනැගීමේ ඒ සංස්කෘතික ව්‍යාපෘතිය. මේ සංස්කෘතික ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ඔවුන් මූලික වශයෙන් භාවිතා කළා ඉන්දියානු මාධ්‍ය. ඒ වන විට ඉන්දියාවේ ගුවන් විදුලි. මේ නිසා තමයි සර්දාර් වල්ලභායි පටෙල් නම් මේ උප අගමැතිවරයා ස්වදේශ කටයුතු ඇමතිවරයාවම මේ අමාත්‍ය භූමිකාවේ ඔවුන් පිහිටවන්නේ. ඉන්දියාව සම්බන්ධයෙන් දන්නා ඕනෑම කෙනෙක් දන්නවා ඉන්දියාව අදටත් අතිශය බහුවිධ සංස්කෘතියකින් යුක්ත රටක් කියන එක. නමුත් ඉන්දියාවට නිදහස ලැබුණායින් පස්සේ නේරුලා ගාන්ධිලා කල්පනා කළා ඉන්දියාව තුල ඒකීය සංස්කෘතියක් ගොඩනගන්න. විශේෂයෙන්ම ඔවුන්ට ඒකට හේතු වුණේ ඔවුන් හිතුවා බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරපු ඒ කාල පරාසය තුල ඉන්දියාවට පැවති සැබෑ සාරයක් ඉන්දියාවෙන් ගිලිහුණු බව. ඒ සඳහා ඔවුන් යෝජනා කළා නැවත කොංග්‍රස් රජය හරහා ගොඩනගන සංස්කෘතික ව්‍යාපෘතියක් තුළ සංස්කෘතිය පාරිශුද්ධකරණය කිරීමේ මෙහෙයුමක් තුළ අර නැතිවෙච්ච සාරය නැවත ඉන්දියාවට අත්පත් කරගන්න පුළුවන් කියලා. මේ සඳහා ප්‍රධාන මාධ්‍යයක් හැටියට ඒගොල්ලෝ භාවිතා කරේ ඉන්දීය ගුවන් විදුලිය. සර්දාර් වල්ලභායි පටෙල්ව ඉන්දීය ගුවන් විදුලියේ ඒ ප්‍රමුඛ අමාත්‍යවරයාගේ භූමිකාවට පත් කිරීමේ හේතුව ඔබට එතනින් තේරුම් ගන්නට පහසු වේවි. සර්දාර් වල්ලභායි පටෙල්ගෙන් පස්සේ ඉන්දියාවේ බ්‍රෝඩ්කාස්ටිං මිනිස්ටර් විකාශන අමාත්‍යවරයා බවට පත් වුණේ බී.වී. කේස්කර්. බී.වී. කේස්කර් කියන්නේ බාලක්‍රිෂ්ණන් විශ්වනාත් කේස්කර්. ඔහු මේ තනතුර බාරගත්තේ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය පිළිබඳව ආචාර්ය උපාධිය අවසන් කරලා ඉන්දියාවට පැමිණි 1952 වසරේදී. විශේෂයෙන්ම පෙර කටයුතු කරපු සර්දාර් වල්ලභායි පටෙල් ආරම්භ කරපු ඒ ඉන්දීය පාරිශුද්ධ කරන ව්‍යාපෘතිය ගුවන් විදුලිය ඔස්සේ ගෙන ගියපු ඒ ව්‍යාපෘතිය වඩා සංකීර්ණ තලයකට ගෙන යන්නා මේ බී.වී. කේස්කර්. ඔහුට ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලය තුල ලැබපු ඒ අත්දැකීම්, ඒ අවබෝධ, ඒ සිතීමේ විදිය මේ ව්‍යාපෘතිය සඳහා ඔහු ආයෝජනය කරා. කේස්කර් මේ තනතුරේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තායින් පස්සේ නේරුලා 1952 දී ඉන්දියාවේ පාසල් සඳහා නිර්දේශයක් කරනවා. ඒ තමයි සංගීතය කියන විෂය යටතේ ඉන්දියාවේ සෑම පාසල් ශිෂ්‍යයෙකුටම උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හෙවත් හින්දුස්තානී සංගීතය ඉගැන්විය යුතුය යන නිර්දේශය ඔවුන් ඉදිරිපත් කරා. මීට සමාන්තරව බී.වී. කේස්කර් ඕල් ඉන්දියා රේඩියෝ AIR ගුවන් විදුලියත් වාරණය කිරීමකට නියාමනයකට ලක් කරනවා. ඔහු එවකට AIR මගින් විකාශනය වෙමින් පැවති හින්දි ගීත විකාශනය කිරීම සම්පූර්ණයෙන් නවත්වනවා. ඒ වගේම වෙනත් කර්ණාටක සංගීතය, යුරෝපීය සංගීතය ආදී වශයෙන් පැවති සියලුම සංගීත ශානරයන් AIR වෙතින් විකාශනය කිරීම වාරණය කරනවා. ඒ වෙනුවට ඔහු හින්දුස්තානී සංගීතය, උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය AIR මගින් විකාශනය කළ යුතුය කියන නියමය ගේනවා. මීට සමාන්තරවම
ඔහු කරන තවත් දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය AIR වෙතින් නවතා දැමීම. මේ ආකාරයට නේරුලා විශේෂයෙන්ම BV කේස් කරලා හින්දුස්ථානී සංගීතය පාසල් සංගීතය ලෙස අනිවාර්ය කරමින් හින්දුස්ථානී සංගීතයම ඉන්දියානු ගුවන්විදුලිය හරහා විකාශනය කරමින් සෙසු සංගීත ශානරයන් වාරණය කරමින් එක් කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද? ඔවුන් භාවිතාවට ගන්නවා සංගීතයට පවත්නා ආකෘතියක් බවට පත්වීමේ හැකියාව. මම ඔබට මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔබ දැක තිබෙනවා වෙන්නට පුළුවන්, ඔබ අත්දැක තිබෙනවා වෙන්නට පුළුවන් විශාල කර්මාන්ත ශාලාවල assembly line වල වැඩ කරන සේවක සේවිකාවන් සඳහා ඔවුන්ට ශ්‍රවණය වන පරිදි ඒ කර්මාන්ත ශාලාව මගින් නොයෙකුත් සංගීත කණ්ඩයන් ප්‍රචාරය කරනවා. මේ සංගීත කණ්ඩයන් වල පවත්නා විශේෂතාවයක් තමයි ඒවායේ ඉහළ ටෙම්පෝ එකක් පවතිනවා, ඉහළ රිද්මයක් පවතිනවා. මේ ටෙම්පෝ එක වැඩි සංගීතයට ඔවුන් උවමනාවෙන් ඇහුම්කන් දෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ඇහෙනවා. ඒ ඇසීම තුළ ඔවුන්ගේ වැඩ කිරීමේ වේගය, ඔවුන්ගේ ශරීරයේ රිද්මය තීරණය වෙනවා ඔවුනුත් නොදැනුවත්ව. ඒ තීරණය මත කර්මාන්ත ශාලාවට පුළුවන් වෙනවා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අඛණ්ඩ වේගයක් සංගීතය ඔස්සේ පවත්වාගෙන යන්න. ඔබට පැහැදිලි ඇති ඒ අවකාශය තුළ කටයුතු කරන සේවක සේවිකාවන් සවිඥානිකව ඒට ඇහුම්කන් නොදුන්නා අවිඥානිකව ඔවුන්ගේ හැසිරීම කෙරෙහි ඒ සංගීතයේ ආකෘතියක් බවට පත් වෙලා තිබෙන ආකාරය, ඔවුන්ගේ සිතීම කෙරෙහි ආකෘතියක් බවට පත් වෙලා තිබෙන ආකාරය. ඒ වගේම අපේ උදෑසන පාසල් පටන් ගන්න කලින් විකාශනය කරන්නේ සංගීතය බලන්න. ඔබ පුද්ගලික රෝහලකට ගිහිල්ලා තිබෙනවා නම් මේ පෞද්ගලික රෝහල තුල බොහෝ විට ඔබට ඇහිලා ඇති නොයෙකුත් සංගීත ඛණ්ඩයන් විකාශනය වෙනවා. ඒ වගේම ඔබ ලිෆ්ට් එකක ගිහිල්ලා තියෙනවා නම් ඒ ලිෆ්ට් වල අනිවාර්යෙන්ම සංගීත ඛණ්ඩ විකාශනය වෙනවා. ඔබ විශාල වෙළඳ සංකීර්ණ වලට shopping mall වලට ගිහිල්ලා තියෙනවා නම් ඒවායි පොදු සංගීතයක් ක්‍රියාත්මක වෙනවා. අප නොදැනුවත්වම අපට ඇහෙන සංගීතයට හැකියාවක් තියෙනවා ආකෘතියක් බවට පත් වේ. එතකොට මේ විදිහට නිරන්තරයෙන් හින්දුස්ථානී සංගීතයම ඇහෙන්න ගත්තායින් පස්සේ වෙනත් සංගීත ශානරයක් අපට ඇහෙන කලාපයක ශ්‍රව්‍ය කලාපයක නොතිබෙන කල්හි ඒ වගේම හින්දුස්ථානය පාසල්වල න්‍යායිකව අනාගත ප්‍රජාවට උගන්වන කල්හි වෙනම ආකල්පාවලියක් ආකෘතියක් බවට පත් කරගෙන සංස්කෘතියක් ගොඩනගන්නට පුළුවන් යම් කිසි කෙනෙකුට උවමනා නම් මේ කටයුත්ත තමයි කේස් කරලා පාවිච්චි කරන්නේ. ඉන්දියානු ගුවන්විදුලියට අදාළව BV කේස්කර්ගේ පූර්වජයා සර්දාර් වල්ලභායි පටෙල් ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය තුළ මුල පටන්ම කටයුතු කළපු චරිතයක් තමයි ආචාර්ය රතන් ජංකර්. ඔහු බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. මේ රතන් ජංකර් පඬිවරයා ඒ කාලේ පටන් 1950 වගේ කාලයේ සිටම AIR ගුවන්විදුලියේ ගායක ගායිකාවන් වර්ගීකරණය කරමින් හින්දුස්ථානී සංගීත වේදීන් සහ ගායිකාවන්ව දිරිමත් කරමින් කටයුතු කරා. නමුත් 1952 දී BV කේස්කර් හින්දුස්ථානය අතිශයින්ම මූලික කිරීම තුළ ඔහුගේ ඒ කටයුත්තට වඩා වැඩියෙන් රතන් ශංකර් පඬිවරයා සම්බන්ධ වීම සිද්ධ වෙනවා. කොහොම නමුත් මේ විදිහට ඉන්දීය ගුවන්විදුලිය හින්දුස්ථානී ප්‍රමුඛත්වයක් දෙමින් හින්දි ගීත සහ සෙසු සංගීතයන් වාරණය කරමින් විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව අතිශය උනන්දුවක් දැක්වපු ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය තහනම් කරමින් ගෙන ගිය මේ ව්‍යාපෘතියට බොහෝ දෙනෙක් එරෙහි වෙන්න පටන් ගත්තා. ඉන්දීය කලාකරුවන්, හින්දි සිනමාවේ රසික රසිකාවන්, ඒ චිත්‍රපට නිර්මාණකරුවන්, ක්‍රීඩා ලෝලීන් ආදී බහුතරයක් දෙනා මේ ව්‍යාපෘතියට කේස් කරලාගේ මේ ව්‍යාපෘතියට රතන් ශංකර්ගේ මැදිහත් වීමට විරෝධය පාමින් එය පිළිකුල් කරමින් උද්ඝෝෂණ පැවැත්වූ බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ උද්ඝෝෂණ නිසා
ඉන්දියාවේ ගුවන්විදුලි ස්ටේෂන් කිහිපයක්ම අකර්මණ්‍ය වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට ආරම්භ කරපු ව්‍යාපෘතිය ඊටාම ටික කලකින් ජනතා අප්‍රසාදයට විරෝධයට ලක් වෙන්න පටන් ගත්තා. ඒ තුල ඔවුන්ට දිගටම එය කරගෙන යාමේ හැකියාව අහිමි වෙන්න පටන් ගන්නවා. කේස්කර්ලාගේ නේරුලාගේ ව්‍යාපෘතිය මේ විදිහට ඉන්දියාව තුල අතිශය අප්‍රසාදයට ලක් වෙද්දී අසාර්ථකත්වයට පත් වෙද්දී ඒ සඳහා හේතු වෙච්ච තවත් එක් බාහිර කරදරකාරයෙක් ඉන්දියා. ඒ තමයි රේඩියෝ සිලෝන්. රේඩියෝ සිලෝන්ගේ සංඛ්‍යාත මේ කාලේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට හමු වුණා. ඒ නිසා දිගින් දිගටම හින්දුස්තානය විකාශනය වන AIR රේඩියෝ එක අහන එක නවත්තලා දාපු ඉන්දියානු රසික රසිකාවන් රේඩියෝ සිලෝන් වෙතට Tamanගේ ගුවන් විදුලිය සුසර කරා. රේඩියෝ සිලෝන්හි බොහෝ ශානරයන්ගේ ගීත විකාශනය වුණා. ඔවුන් පෙර AIR හරහා ආපු ගීත. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරයක් සිද්ධ වුණා. මේ නිසා ඔවුන් දිගින් දිගටම AIR වෙනුවට රේඩියෝ සිලෝන් අහන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ කාලේ රේඩියෝ සිලෝන් හින්දි සේවයේ අමීන් සයානි නම් නිවේදකයා වැඩසටහනක් ගෙන ගියා බිනේකා දන්තාලේප ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ බිනේකා ගීත්මාලා නමින් ගීත වැඩසටහනක්. මේ ගීත වැඩසටහන පුරාවට විකාශනය වුණේ හින්දි ගීත, ජනප්‍රිය හින්දි චිත්‍රපටයන්හි ගීත. මේ නිසා විශේෂයෙන්ම හින්දි ගීත අසන ඉන්දියාවේ විශාල ජනකායක් මේ රේඩියෝ සිලෝන්හි බිනේකා ගීත්මාලා අහන්න පටන් ගන්නවා. මේ තත්ත්වය තුළ නේරුලා කේස්කර්ලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වගේම රාජ්‍යතාන්ත්‍රික නොවන විදිහන්ටත් මේ රේඩියෝ සිලෝන්ට බලපෑම් කරා මේවා නවත්ත ගන්න. නමුත් ඒ කිසිවක් සාර්ථකත්වයට පත් වුණේ නැහැ. ඔවුන්ගේ ව්‍යාපෘතිය සහ මුලින්ම කඩාගෙන වැටෙන්න අසාර්ථක වෙන්න පටන් ගන්නවා. මේක කොච්චර අසාර්ථක වුණාද කියන එකට මම ඔබට එක උදාහරණයක් දෙන්නම්. 1957 වර්ෂයේදී කේස්කර්ලාට පටන් ගන්න සිද්ධ වුණා විවිධ් ಭಾರತಿ නමින් වෙනම රේඩියෝ ස්ටේෂන් එකක්. මේ විවිධ් ಭಾರತಿ කියන රේඩියෝ ස්ටේෂන් එකේ මූලිකවම විකාශනය කිරීම සිද්ධ කරේ පැරණි හින්දි චිත්‍රපට ගීත. ඔබට තේරෙනවා ඇති ඔවුන් කොයිතරම් දුරකට අසාර්ථක වුණාද වෙනම ස්ටේෂන් එකක් දාලා හින්දි චිත්‍රපට ගීත විකාශනය කරන්න සිද්ධ වුණා. මොකද රසික ප්‍රජාව රඳවා ගන්න බැරි වුණා හින්දුස්තානයේ ආධිපත්‍යයකට. කොහොම නමුත් සුපුරුදු පරිදි මේ අසාර්ථක ව්‍යාපෘතිය මේ අසාර්ථක චරිත ඒස් කරලා විශේෂයෙන්ම රතන් ජංකර් අතිශය ජන අප්‍රසාදයකට ජන පිළිකුලකට ලක් වුණා. ඔහුගේ මේ ක්‍රියාකලාපය ඔහුගේ හැසිරීම විශේෂයෙන්ම කලාකරුවන් අතරේ සහ ඉන්දියානු රසික රසිකාවන් අතරේ මේ අසාර්ථක ව්‍යාපෘතිය ඔවුන් ලංකාවේ ඈයු Tamanගේ හිස මත අහක යන දේවල් බලෙන් පටව ගන්නවා පසුකාලීනව රතන් ජංකර් පරීක්ෂණය හරහා. අපි දැන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ලංකාවේ ගුවන් විදුලියේ ගායක ගායිකාවන් වර්ගීකරණය කිරීම සඳහා රතන් ජංකර් දෙවතාවක් ලංකාවට පැමිණියා. ඒ වර්ෂ 1949 සහ වර්ෂ 1952. ඔහු පැමිණි පළමු වතාව සම්බන්ධයෙන් නම් වැඩි තොරතුරක් අපට දැනගන්නට නැහැ. හඩ පරීක්ෂණයක් සඳහා රතන් ජංකර් මුල්වරට ලංකාවට පැමිණියේ 1949 දීය. ඔහු එසේ එන විටත් ගායන ශිල්පීන් 5 දෙනෙකු ඉහළම ශ්‍රේණියේ එනම් ඒ ශ්‍රේණියලා සැලකුණු බව වාර්තා වී තිබේ. සුනිල් සාන්ත, ලයනල් ඉදිරිසිංහ, ආනන්ද සමරකෝන්, දේවාර් සූර්යසේන, සරණගුප්ත අමරසිංහ යන ශිල්පීහුය. උපුටා ගැනීම 66 වසරක ගුවන් විදුලිය නන්දන කරුණාතිලක. රතන් ජංකර් දෙවන වතාවට ලංකාවට එන්නේ වර්ෂ 1952 අප්‍රේල් මාසේ 24 වෙනිදා. ඔහුව රේඩියෝ සිලෝන්හි ගායක ගායිකාවන් වර්ගීකරණය
කිරීම සඳහා ගෙන්වීම සිද්ධ කළේ ලංකාවේ රේඩියෝ සිලෝහොන්නි පළමු ලාංකීය අධ්‍යක්ෂකවරයා වෙච්ච එම්.ජේ. පෙරේරා. එම්.ජේ. රතන් ජංකර්ව ගෙන්නන්නේ හේතු වෙච්ච කරුණු සම්බන්ධයෙන් පහත පරිදි පැහැදිලි කරනවා. අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූ පසු මට මුහුණ පාන්නට සිදු වූ ගැටලුවක් නම් ගුවන්විදුලි සංගීත අංශයේ පැවති අවුල් සහගත බව සහ ප්‍රමිතියෙන් තොර බවයි. සිංහල සංගීතයක් ලෙස පොදුවේ පිළිගත් කිසියම් සංගීත ක්‍රමයක් එකල අපේ රටේ තිබුණේ නැහැ. සංගීත වැඩසටහන්වල ගුණාත්මක බව ඉතා පහළට වැටී තිබුණා. ඒ නිසා ගායකයන් වර්ගීකරණයකට ලක්කොට ඒ අයගේ ගායන කුසලතා මත ශ්‍රේණිගත කිරීමටත් ඔවුන් සඳහා ශිල්පීය ප්‍රතිදානයන් ඒ අනුව සකස් කිරීමටත් තීරණය ගෙන තිබුණා. මා ඒ ක්‍රියාවේ නැගීමට උත්සාහ කළා. මේ කාලයේ සංගීතය පිළිබඳව විශාරද දැනුම ඇති ලයනල් එදිරිසිංහ මහතා වැනි අය සිටියා. ගායකයන් වර්ග කිරීම සඳහා මේ සංගීතඥයන් යොදා ගැනීමට මාගත් උත්සාහය නිෂ්ඵල වුණා. සංගීතඥයන් අතුරින් ශිල්පීන් අතුරින් එවැන්නකට එකඟතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ සඳහා රතන් ජංකර් සංගීතඥයාට ආරාධනා කරා. නිදහසයි ගුවන්විදුලියයි හෙන්රි වීරසිංහ සහ මුනිදාස සෝමතිලක. එම්.ජේ. කුමන ආකාරයට කරුණු පැහැදිලි කරත් ලංකාවේ රේඩියෝ සිලෝන්හි ගායක ගායිකාවන් වර්ගීකරණය කිරීම සඳහා රතන් ජංකර් වැනි චරිතයක්ව මෙරටට ගෙන්වීමේ ක්‍රියාව අතිශය විවාද සම්පන්නයි. විශේෂයෙන්ම රතන් ජංකර් කියන්නේ නේරුලාගේ කේස්කර්ලාගේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ චරිතයක්, තීරක භූමිකාවක්. ඔහු තමයි AIRහි ගායක ගායිකාවන් වර්ගීකරණය කිරීම තීරණය කිරීම සිද්ධ කරේ. ඒ වගේම අපි සාකච්ඡා කළා මේ නේරුලාගේ ව්‍යාපෘතියට බාහිර කරදරකාරයෙක් බවට රේඩියෝ සිලෝන් පත් වුණ හැටි. තත්ත්වය මෙසේ තිබියදී ඒ ව්‍යාපෘතියේ ප්‍රමුඛයාවම ලංකාවේ ගායක ගායිකාවන් වර්ගීකරණය කරන්නට ගෙන්වීම අපිට සරලව අහඹුවක් හැටියට තේරුම් ගන්නට බෑ. ඒ වගේම මේ රතන් ජංකර් පඬිවරයා කියන්නේ බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඔහු හින්දුස්ථානී සංගීතය සම්බන්ධයෙන් අතිශය භක්තිමන්තව අතිශය ප්‍රමුඛත්වයකින් කටයුතු කරපු ඉන්දියාව තුළ කේන්ද්‍රීය චරිතයක්. මේ රතන් ජංකර් පඬිවරයාව ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් එම්.ජේ. පෙරේරාට වඩා ඉතිහාසයේ චෝදනාව එල්ලවන්නේ ලයනල් එදිරිසිංහට සහ එදිරිවීර සරච්චන්ද්‍රට. ප්‍රමුඛයා ලයනල් එදිරිසිංහ. ඔබට මතක ඇති අප ලයනල් එදිරිසිංහ සම්බන්ධයෙන් පහුගිය වැඩසටහනක යම් පමණකට සාකච්ඡා කරා. මේ ලයනල් එදිරිසිංහ කියන්නේ උපතින් ලාංකිකයෙක් වුණත් ඔහුගේ ආත්මයෙන්ම සහ මුලින්ම ඉන්දියානුවෙකු හැටියට කල්පනා කරපු ඉන්දියානු උත්තර ಭಾರತೀಯ රාගධාරී හින්දුස්ථානී සංගීතය සම්බන්ධයෙන් අතිශය ආදරයකින් කටයුතු කරපු චරිතයක්. ඔහුට ඉන්දියාව සමග විශේෂ ආත්මීය සබඳතාවයකුත් පැවතුණා. ඒ වගේම ලයනල් එදිරිසිංහ ලංකාවේ ගුවන්විදුලියේත් සේවා කළා. මේ සේවාව කරමින්ම ඔහු රජයේ සංගීත විද්‍යායතනයේ මූලිකයා හැටියට කටයුතු කරා. අද ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නා වූ ඒ පීඨයේ අධ්‍යයනාංශය තමයි එවකට රජයේ සංගීත ආයතනය වුණේ. ලයනල් එදිරිසිංහ මේ විදිහට මූලික වෙනවා. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍ර අද වැඩසටහන ආරම්භ කරේ අපි ඔහු ශාන්තිනිකේතනයේදී ඒ ලියපු කියපු ප්‍රකාශයක් මූලික කරගෙන. ඔබට මේ ප්‍රකාශය නැවත සිහි ගන්නා ගත්තාම පැහැදිලි ඇති. ඔහුත් මොනතරම්නම් ඉන්දියානු භක්තිවන්තයෙක්ව කටයුතු කරාද කියන එක. ඒ ප්‍රකාශය තුළින් ඔබට පැහැදිලි වෙනවා. රතන් ජංකර්ව ලංකාවට ගෙන්වීමේ ක්‍රියාව සුනිල් සාන්ත වැනි එවකට අතිශයින් ජනප්‍රිය වෙමින් තිබුණ අප පහුගිය වැඩසටහනේදී කතා කරා ලංකාවේ පළමු පොප් තරුව බවට පත්වෙන මේ සංගීතවේදියාට සුනිල් සාන්තට එරෙහිව ඔහුවම ඉලක්ක කරගනිමින් කරන්නා වූ ක්‍රියාවක් හැටියට සඳහන්ව නොතිබුණත්
විශේෂයෙන්ම සුනිල් සාන්තලා ආනන්ද සමරකෝන්ලා හින්දුස්ථානී සංගීතයක් වෙනුවට ලංකාව තුළ වෙනම සංගීතයක් විශේෂයෙන්ම ආනන්ද සමරකෝන් ශාන්තිනිකේතනයේ ටාගෝර්ගේ ඒ සංගීතය ඇසුරු කරමින් ගොඩනගන්නා වූ සංගීත ප්‍රවාහය ඒ වගේම සුනිල් සාන්ත හෙළහවුලේ සම්ප්‍රදාය ඔස්සේ ගොඩනගන්නා වූ දේශීය සංගීත ව්‍යාපෘතිය මේවා අතිශයින් ජනාදරයට පත්වෙද්දී මේ තත්ත්වයක් හේතු වෙන්නට ඇති ඔවුනට සතුරුව වෙනත් කඳවුරක් ලංකාවේ ගුවන්විදුලිය තුළ බිහි වෙන්න. විශේෂයෙන්ම හින්දුස්ථානී ලෝලීන් හින්දුස්ථානී සංගීතයේ ආත්මීය සංගීත වේදීන් බවට පත් වෙලා ඉඳපු මේ ලයනල් එදිරිසිංහ වගේ චරිතයන්ට මේ සමරකෝන්ලාගේ සුනිල් සාන්තලාගේ නැගීම යම් බාධාවක් වන්නට ඇතැයි අපට අනුමාන කරන්නට පුළුවන්. තත්ත්වය ඒ නිසා රතන් ජංකර්ව මෙරටට ගෙන්වීම ඒ ඉන්දියාවේ තත්ත්වය සමග බැලුවත් ලංකාවේ ගුවන්විදුලියේ එවකට බිහිවෙමින් තිබුණු අතිශය ප්‍රසිද්ධ ජනප්‍රිය වාතාවරණය බැලුවත් අපට රතන් ජංකර්ව මෙරටට ගෙන්වීම අහිංසක ක්‍රියාවක් හැටියට ගන්නට බැහැ. රතන් ජංකර්ව ලංකාවේ ගායක ගායිකාවන් වර්ගීකරණය කිරීම සඳහා රේඩියෝ සිලෝන් වෙත ගෙන්වීම බොහෝ ගායක ගායිකාවන්ගේ සංගීතවේදීන්ගේ විරෝධයට අප්‍රසාදයට හේතු වුණා. විශේෂයෙන්ම ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත කියන මේ සංගීතවේදීන් දෙදෙනා මෙහිදී කැපී පෙනෙන විරෝධතාවයක් දැක්වුවා රතන ජංකර්ව ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන්. එහිදී ආනන්ද සමරකෝන් තමන්ගේ විරෝධය මේ ආකාරයට ඉදිරිපත් කරනවා. දේශීය ශිල්පීන් ABC යනුවෙන් වර්ග කරන්නට කාරණා කිහිපයක් නිසා රතන ජංකර්ට නොපුළුවන. බහත් කණ්ඩේ යනු ඉන්දීය සංගීතයෙහි පැරණි ක්‍රම උගන්වන ආදි කල්පිත සංගීතායතනයකි. දියුණුවන සංගීතය එහි උගන්වන්නේ නැත. ශිෂ්‍යයෙකු එහි ඇතුළත් වන විට නවීන වූත් ප්‍රගතිශීලී වූත් හැම දෙයක්ම අත්හැරීමේ දිවුරිල්ලකට යටත් වන්නට ඔහුට සිදුවේ. රතන් ජංකර් ලිහිල් සංගීතය කෙරෙහි කෙතරම් අප්‍රිය කරන්නේද යත් එවැනි ගී ඇතුළත් ඉන්දියානු චිත්‍රපටයක්වත් නොබලන ලෙස බහත් කණ්ඩේ ශිෂ්‍යයන්ට අවවාද කර ඇත. 99%ක්ම ලිහිල් සංගීතය ඇතුළත් ගුවන්විදුලිය වර්ග කරන්නට ඔහුට පුළුවන්ද? ඒවායෙහි සියුම් කාව්‍යමය අර්ථ හෝ වටහා ගනීද? උපුටා ගැනීම ගුවන්විදුලි අධිකාරීන් ගත් මග වැරදි ලංකාදීප පත්‍රයට 1952 5වෙනි මාසයේ 7 වෙනිදා ආනන්ද සමරකෝන් ලියන ලිපියක්. නමුත් අවසාන මොහොතේදී ආනන්ද සමරකෝන් තමන්ගේ සටන පාවා දුන්නා. කුමන හෝ හේතුන් මත පදනම්ව ඔහු රතන් ජංකර් පර්යේෂණයට පෙනී ඉඳලා සමත් වුණා. නමුත් අවසානය දක්වාම මේ පර්යේෂණයට පෙනී නොසිටියොත් තමන්ට ගුවන්විදුලියේ දොර වැහෙනවා කියන දැනුම ඇතුව ඒ වගේම තමන්ගේ සංගීත ජීවිතයේ ඉහළම අවස්ථාවේදී ඔහු පොප් තරුව බවට පත් වෙලා ඉඳපු ඒ මොහොතේදී ඒ කිසිදු ලාභ ප්‍රයෝජනයක් වාසියක් ගැන නොතකා කිසිවක් නොසලකා තමන්ගේ ප්‍රතිපත්තිය තමන්ගේ මතවාදය වෙනුවෙන් ඍජු කශේරුකාවකින් කටයුතු කරපු එකම සංගීතවේදියා බවට පත් වුණේ සුනිල් සාන්ත. ඔහු අවසානය දක්වාම රතන් ජංකර්ට විරුද්ධව කටයුතු කරා. ඔහුගේ පැමිණීම වර්ජනය කරා. ඒ නිසා ඔහුට ගුවන්විදුලියේ දොර වැහුණා. රතන් ජංකර්ගේ පර්යේෂණයට සුනිල් සාන්ත විරුද්ධ වුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් සුනිල් සාන්තගේ අදහස වුණේ මේකයි. හින්දුස්ථානී සංගීතය පිළිබඳව අධිභක්තියකින් ඒ ඉන්දියාවේ පරම සංගීතය බවට පත් කිරීමේ අධිකාරී මනසකින් යුතුව සිටින රතන් ජංකර් වැනි පඬිවරයෙකුට ලංකාව තුළ විවිධ සම්ප්‍රදායන් යටතේ ප්‍රවීණත්වයන් ලබා සිටින ගායක ගායිකාවන් සංගීතවේදීන් වර්ගීකරණය කිරීමේ හැකියාවක් නොමැති බව සුනිල් දිගින් දිගටම තර්ක කරා. එමෙන්ම බහත් කණ්ඩේ සංගීත විද්‍යායතනයෙන් සුනිල් තමන්ගේ සංගීත අධ්‍යයන කටයුතු අවසන් කර තිබුණේ එහි ඉහළම සම්මාන සහතික ලබා ගනිමින්.
ඒවා සහතික කර තිබුණේ එවකට සංගීත විද්‍යාලයේ විද්‍යාලාධිපති එස්.එම්. රතන්ජංකර් පඬිතුමාගේ අත්සනි. තත්ත්වය මෙසේ තිබියදී රතන්ජංකර් නැවත වතාවක් ලංකා ගුවන්විදුලියේ කරනු ලබන පර්යේෂණයකට පෙනී සිටින්නට සුනිල්ට සිදුව තිබුණා. සුනිල් සාන්ත හින්දුස්ථානයේ සංගීතයේ පවත්නායේ අධික ශාස්ත්‍රීය භාවය හුදී ජනයාගේ ශ්‍රව්‍ය කලාපය රසවින්දනයට ලක් කරනවා වෙනුවට යම් හිංසනයකට ලක් කරනා බව සෝපහාසිව පවසලා තියෙනවා. විශේෂයෙන්ම ඒ හින්දුස්ථානි රාගධාරී සංගීතයේ පවත්නා වූ ආලාප වගේ දේවල්. මේ වෙනුවට සුනිල් සාන්ත යෝජනා කරේ ලංකාවේ දේශීය සංස්කෘතියට අනුගත වෙමින් ස්වතන්ත්‍රව නිර්මාණය වෙන්නා වූ සංගීත ප්‍රවාහයන් ඔස්සේ තමන්ගේ දෛනික ජීවිතය ගත කරන දෛනික ජීවිතය ඒ සංගීතයේ ඇසුරේ මෙහෙයවන වචනයක් යොදනවා ගීතිමත් ජීවිත සහිත. ගීතිමත් ජීවිත සහිත ජනතාවක් ප්‍රජාවක් සංගීතය ඔස්සේ බිහි කර ගැනීම නිර්මාණය කිරීම තමයි සුනිල් සාන්තගේ අභිප්‍රාය වුණේ. නමුත් මේ රතන්ජංකර් වැනි බාහිර බාධකයන් ලංකාවට ගෙනල්ලා අතාරගත්ත නිසා ඒ తত্ত্বය ඒ අරමුණට සුනිල්ට ගමන් කිරීමේ බාධා පැමිණුණා. රතන්ජංකර් පර්යේෂණය වර්ජනය කිරීම එයට පෙනී නොසිටීම මත පදනම්ව සුනිල් සාන්තව ලංකා ගුවන්විදුලියෙන් ඉවත් කිරීම සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ සුනිල් සාන්ත වගේ තරු ගුණයක් තරු භූමිකාවක් බවට පත් වෙලා තිබුණු කලාකාරයෙක්ව ලංකාවේ ගුවන්විදුලියෙන් ඉවත් කිරීම අතිශය ආందోලනාත්මක සිදුවීමක් වුණා. ඒ සම්බන්ධයෙන්ුත් එම්.ජේ. පෙරේරාට කරුණු දක්වන්න සිද්ධ වුණා. සුනිල් සාන්ත මහතා පර්යේෂණයට තරයේ විරුද්ධත්වය පළ කළා. පර්යේෂණයට පෙනී සිටීමත් ප්‍රතික්ෂේප කළා. සුනිල් සාන්ත මහතා මගේ හොඳ මිත්‍රයෙක්. ඒ නිසා මා එතුමාට කීවා මේ පර්යේෂණයට පෙනී සිටින ලෙස. රතන්ජංකර් මහතා සුනිල් සාන්තගේ ගුරුවරයා බවත් මතක් කර දුන්නා. සුනිල් සාන්ත මහතා මේ කාලයේ තමා දක්ෂතාවය දැක් වූ සිතාර් වාදනය සහ මුලින්ම අතහැර දමා ගායනයට පමණක් සීමා වී සිටියා. ඒ මහතා ගායකයෙකු වශයෙන් ඉතා ජනප්‍රිය වී සිටියා. එහෙත් මේ පර්යේෂණයට පෙනී සිට වර්ගීකරණයට පෙනී නොසිටියහොත් හැමදෙනා සඳහාම ක්‍රියාත්මක කෙරෙන රජයේ පරිපාලන රෙගුලාසි නිසා ඔහුට ගායන අවස්ථාව නැති වී යන බව පෙන්වා දුන්නා. සුනිල් සාන්ත මහතා පර්යේෂණයට පෙනී නොසිටීමේ දැඩි තීරණයේම සිටියා. මට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මේ නිසා මට විරුද්ධව නොයෙක් චෝදනා නැගුණා. ගුවන්විදුලිය බහර අමාත්‍යතුමාත් මේ පිළිබඳව මගෙන් ප්‍රශ්න කළා. මා පෙන්වා දුන්නා රාජ්‍ය ආයතනයක් ලෙස පනවා ඇති නීති රීති පිළිපැදීමේදී එක් අයෙකුට පමණක් විශේෂයක් කළ නොහැකි බව. උපුටා ගැනීම නිදහසයි ගුවන්විදුලියයි. වර්ෂ 1998 සංස්කාරකයන් හෙන්රි වීරසිංහ සහ මුනිදාස සෝමතිලක. ගුවන්විදුලිය නිවත් වුණායින් පස්සේ සුනිල් සාන්තගේ ජීවිතය නැවතත් සුපුරුදු පරිදි සංචාරක අහඹු ගවේෂණාත්මක ජීවිතයක් බවට පත් වුණා. ඔහු ඒ කාලය තුල බොහෝ අත්දැකීම් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා මත බොහෝ කරදර පීඩාවන්ට ලක් වුණා. නමුත් මේ කාලය තුලදී ඔහුට සිනමාව මුණ ගැහෙනවා. සුනිල් සාන්ත සිනමා සංගීතයට ප්‍රවිෂ්ඨ වුණා. සුපුරුදු පරිදි ඔහු ඒටත් ප්‍රවිෂ්ඨ වුණේ ආందోලනයක් ඇති කරමින්. සිනමා සංගීතයේ කැපී පෙනෙන සංගීත වෙනසක් සුනිල් සාන්ත සිනමා සංගීතයට පිවිසුනායින් පස්සේ අපිට ලකුණු කරන්නට පුළුවන් ලංකාවේ සිනමා ඉතිහාසය තුල. අප සුනිල් සාන්තගේ සංගීතය සම්බන්ධයෙන් කරන්නා වූ මේ මියසි මිනිසා වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනේදී එනම් එළඹෙන සිව්වන වැඩසටහනේදී ඒ සංගීතය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරමු. සුනිල් නැවත ගුවන්විදුලියට පැමිණීමත් අපි එහිදී සාකච්ඡා කරනවා. එහෙනම් සුපුරුදු පරිදි මා ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන නරඹලා ඔබගේ අදහස් අපිට කමෙන්ට් විදිහට හෝ වෙනත් ඕනෑම ආකාරයකට හෝ දන්වන්න. අප නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ඔබගේ අදහස් දැනගන්න. ඒ වගේම
මේ වැඩසටහන ඔබගේ සමීපයන්ට සහෘදයන්ට දැක බලා ගන්න ෂෙයා කරන්න කියලාත් මම ඔබට ආරාධනා කරනවා. එහෙනම් දිගටම අප සමග රැඳී සිටින්න. අපි ඊළඟ වැඩසටහනේදී යළිත් හමු වෙමු.